ආයිබෝවන් සර්බියාවේ පවතින හදිසි රැකියා කීපයක් සම්බන්ධව තමයි අද වීඩියෝ එක ගෙන එන්නේ. ඔයාලා දැනටමත් දන්නවා සර්බියාව කියන රටට රැකියා අවස්ථාවන් සඳහා පිටත් වීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් සිටිනවා කියලා. ඇත්තටම මෑතක සිට සර්බියාවට යාම සඳහා බොහෝ පිරිසක් උනන්දුවෙන් සිටිනවා. ඒකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ සර්බියාව යුරෝපා රටක් වීමයි. නමුත් සර්බියාව කියලා කියන්නේ යුරෝපා සංගමයේ හෝ ෂෙනගන් කලාපයට අයත් රටක් නෙවෙයි. නමුත් ඔවුන් 2012 වසරේ සිටම යුරෝපා සංගම් සමාජිකත්වයට අයදුම් කරමින් සිටිනවා. ඉදිරියේදී ඔවුන්ට එය ලැබෙයි කියා අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව ඔබට දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන කීපයක්ම හරහා ලබා දී ඇති හදිසි රැකියා අවස්ථා මේ ලෙස දැක ගන්නට පුළුවන්. මේ ඔබට දැක්වෙන්නේ එම රැකියා අවස්ථාවන්. එම රැකියා කාණ්ඩ අතරට පේස්ට්‍රි සූපවේදීන්, රියදුරන්, ළමයි බලාගන්නන්, බේකරිවරුන්, මුළුතැන්ගී සහායකයන්, ඒ වගේම මෝටර් රථ කාර්මිකයන්ද බඳවා ගනු ලබනවා. ඔබට මෙම සෑම රැකියාවක් සඳහාම ආහාර, නවාතැන්, සෞඛ්‍ය පහසුකම් වගේම නැවත ඒමට ගුවන් ටිකට් පත්ද හිමි වෙනවා. ඒ වගේම ඔබට මෙම රැකියාවන් ලබා දෙනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතනය වන්නේ මොනෙවා පෞද්ගලික සමාගමයි. විශේෂයෙන් මෙහිදී ඔබට මතක් කිරීමට අවශ්‍යයි ඔබ කිසියම් හෝ රැකියා නියෝජිත ආයතනයකට මුදල් සහ ඔබගේ විදේශගමන් බලපත්‍රය ලබා දෙනවා නම් ඒ පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් සොයා බලන්න කියලත් ඔයාලට මතක් කරනවා. ඔබට මේ මම පැවසූ සියලුම තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය තුලින් ඔබට ලබා ගන්න පුළුවන්. එයට අදාළ ලින්ක් එක මම ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අද අපි කතා කරේ සර්බියාව කියන සුන්දර රටේ රැකියා අවස්ථා පිළිබඳවයි. බොහෝ අය සිතන්නේ සර්බියාව යුරෝපයේ කුඩා රටක් කියලා. නමුත් එහි රැකියා අවස්ථා ඇත්ත වශයෙන්ම ඉතාමත් ආකර්ශනීයයි. විශේෂයෙන්ම ඉදිකිරීම්, කර්මාන්තශාලා, හෝටල් සහ කෙවතුවෝගා වැනි ක්ෂේත්‍රවල විදේශිකයන් සඳහා ඕනෑ තරම් රැකියා අවස්ථා එහි තිබෙනවා. දැන් වැඩිවැඩියෙන් ශ්‍රී ලාංකිකයන් සර්බියාවේ රැකියා කරනවා අපිට බලා ගන්න පුළුවන්. බොහෝ දුරට කාර්මික හා ශ්‍රමය ආශ්‍රිත රැකියාවල තමයි ඔවුන් එලෙස නිරත වෙන්නේ. සාමාන්‍යයෙන් සර්බියාවේ වැටුප ගත්තොත් මසකට යූරෝ 700 සිට 1200ක් දක්වා ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ඔබගේ කුසලතා මට්ටම සහ ඔබ එකන කාලය මත රඳා පවතිනවා. බොහෝ අය නොදැන සිටි සර්බියාවේ පවතින එක් වැදගත් විශේෂ දෙයක් තමයි සර්බියාවේ ජීවන වියදම අනෙකුත් යුරෝපා රටවලට සාපේක්ෂව ඉතාමත් අඩුයි. එයින් අදහස් වන්නේ කම්කරුවන්ට එහි ජීවත් වීමට සහ මුදල් ඉතුරු කර ගැනීමට හොඳ අවස්ථාවක් ඇති බවයි. රැකියාවක් සඳහා සර්බියාවට යාමට ඔබට රැකියා වීසා බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ ඔබට සාමාන්‍යයෙන් රැකියා නියෝජිත ආයතනයක් හරහා හෝ තානාපති කාර්යාලය හරහා කෙලින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් යුරෝපයේ අලුත් ජීවිතයක් පටන් ගන්න සිහින දකිට ඔබට සර්බියාවේ රැකියාවක් සඳහා අයදුම් කිරීම හොඳ පියවරක් ලෙස අපට දක්වන්න පුළුවන්. ඉදිරියේදීත් ඔබට මේ වගේ රටවල් පිළිබඳව වටිනා වැදගත් වීඩියෝ ගෙන එන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න කියලත් පුංචි මතක් කිරීමක් කරනවා. ඔබට සුබ දවසක්.